ශ්‍රී ලංකාව තුළ පවතින බෙහෙත් අර්බුදයට ඇත්තම හේතුව IMF එකද? අදත් වොයිස් බොක්ස් සමග එකතු වුණු ඔබ සියලුම දෙනා සාදරයෙන් පිළිගන්නවා. අද දවසේදී අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ ශ්‍රී ලංකාවේ මේ වන විට වැඩිපුරම කතා වෙන ගැටලුවක් සම්බන්ධයෙන්. බෙහෙත් හිඟය විවිධ අය විවිධ අදහස් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කරනවා. මේ පිළිබඳ වගකිව යුතු පුද්ගලයන් විසින් මාධ්‍යයට නිකුත් කරපු නිවේදනයක් සම්බන්ධව පළවුණු ප්‍රවෘත්තියක් ගැන තමයි අපි අද කතා කරන්න ලෑස්ති වෙන්නේ. අපි අහලා බලමු මොකක්ද මේ ප්‍රවෘත්තිය කියලා. මෙරට රෝහල්වල පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුනි පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා. මේ වන විට රෝහල්වල ඖෂධ වර්ග 40 ගණනක් පමණ හිඟව ඇති බවත් මෙම ගැටලුව විසඳීමට හැකි ක්‍රමය වන්නේ මධ්‍යම බෙහෙත් කපඩාව තුළ ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යාම බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. IMF විසින් මේ වන විට ඇවිල්ලා තියෙන තත්ත්වය තමයි ඔබ අපේ කොන්දේසි සපුරන්නේ නැත්තම් ඔබට මීළඟ ණය වාරිකය නිකුත් කරනු නොලැබේ කියන කාරණාව. දැන් ශ්‍රී ලංකාවට අරගෙන අවිල්ලා තියෙන්නේ ඒක. ඔබ ලයිට් බිල වැඩි කරේ නැත්තම් ඔබට ඊළඟ මුදල් වාරිකය අපි නිකුත් කරන්නේ නැත. එතකොට IMF එක ශ්‍රී ලංකාවට එද්දී ප්‍රධාන කාරණා දෙකක් අරගෙන ආවා. පළවෙනි එක නිදහස් අධ්‍යාපනය, දෙවෙනි එක නිදහස් සෞඛ්‍ය සේවය. අපි නිකන් බෙහෙත් ගන්න එක. එතකොට මේ දෙක පෞද්ගලීකරණය කරන්න කියන කාරණාව තමයි ඔවුන් අරගෙන ආවේ. නමුත් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන දේවල් නිසා ශ්‍රී ලංකාවේ රජය විසින් පැහැදිලි විරුද්ධත්වයක් මේ තීරණ දෙකට දක්වනවා. නමුත් දැන් IMF එකේ ණය මත අපිට යැපෙන්න වෙලා තියෙන නිසා IMF එක කොන්දේසි ඉදිරිපත් කරලා ඔවුන්ගේ ණය වාරික නිකුත් කිරීම සම්බන්ධයෙන් නීති පනවනවා. එතකොට අපි විසින් ප්‍රතික්ෂේප කරපු නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවය සම්බන්ධ ගැටලු ටික ආපහු එන්නද යන්නේ?